අයිබෝන් ළමයි අපි අද කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ පරිණාමක කියන කොටස. මේකෙදි මම පළවෙනියටම ගත්තොත් පරිණාමකයක් කියන්නේ මොකක්ද කියලා අපිට අවශ්‍ය කරන වෝල්ටේජ් එක වැඩි කරලා ගන්න පුළුවන්. හෝ අපිට තියෙන වෝල්ටේජ් එක අඩු කරන්න පුළුවන් වෙන විදි උපකරණයක් තමයි මේ පරිණාමකයක් කියලා කියන්නේ. මම උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ගෙදරට එන වෝල්ටේජ් එක ආසන්න වශයෙන් වෝල්ට් 230ක් විතර වගේ වෙනවා. හැබැයි අපේ මොබයිල් ෆෝන් එකක් වගේ charge කරගන්න ඕන වුණාම අපිට වෝල්ට් 12ක විභවන්තරයක් අවශ්‍ය කරනවා. ආසන්න වශයෙන් වෝල්ට් 12ක් විතර වගේ. එතකොට මේ වෝල්ට් 230 අපිට ඩිරෙක්ට්ලි පාවිච්චි කරන්න බෑ අපේ මොබයිල් ෆෝන් එකක් charge කරන්න. එහෙම වුණොත් මේ පරිපථයට හානි සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේ හින්දා අපි මේ මොබයිල් ෆෝන් එකේ charger එක ඇතුලේ මෙන්න මේ කියන පරිණාමකයක් තියෙනවා. මේ පරිණාමකය මගින් කරන්න එතකොට අර වෝල්ට් 230ක වැඩි විභවාන්තරය වෝල්ට් 12ක් දක්වා අඩු විභවයක් දක්වා වර්ධනය මේ අඩු කරන එක. එතකොට ඒ වගේ තව අවස්ථා තියෙනවා මේ විභවාන්තරය අඩු අවස්ථාවක ඉඳලා විභවාන්තරය වැඩි කරන්න පුළුවන් විදිහේ පරිණාමක. අපි පරිණාමක වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් කතා කරනවා. එකක් තමයි අවකර පරිණාමක. අවකර පරිණාමකයක් කියලා කියන්නේ විභවාන්තරය අඩු කරන්න පුළුවන් වෙන විදිහේ පරිණාමක. අවකර පරිණාමකයට ගියොත් එහෙම මම මේක ලකුණු කරන්නම් මේ පොටවල් ගණන x1 මේ පොටවල් ගණන x2 මෙයාට මම සපයන විභවාන්තරයන් v1 සහ v2 කියලා. හරි. මේකෙදී අපි පළවෙනියටම කතා කරනවා පොටවල් දෙකක් තියෙනවා. මේකට මම කියනවා ප්‍රාථමික දංගරය කියලා. ඒත් එක්කම මේකට මම කියනවා ද්විතීයික දංගරය කියලා. මේ ප්‍රාථමික දංගරයට තමයි මම අපි ගාව තියෙන විභවාන්තරය සම්බන්ධ කරන්නේ. එතකොට මේ මගෙන් චුම්බක ක්ෂේත්‍රයක් ගලනවා. මේ හරහා මේ විභවයන් මාරු වෙනකොට පොටවල් ගණනේ අනුපාතයට මේ විභවය අඩුවීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. හරි. එතකොට අපි හැමතිස්සෙම කතා කරනවා ප්‍රාථමික දංගරයේ විභවාන්තරය බෙදීම ප්‍රාථමික දංගරයේ පොටවල් ගණන සමාන වෙනවා ද්විතීයික දංගරයේ විභවාන්තරය බෙදීම ද්විතීයික දංගරයේ පොටවල් ගණන. මේක තමයි එතකොට අපිට ලැබෙන ප්‍රධාන සමීකරණ වෙන්නේ මේකෙදි ගණන් හදන්න. හරි. මම ඒක ලියලා ඉන්නම් එකටම. එතකොට v1 බෙදීම x1 සමාන වෙනවා v2 බෙදීම x2ට. හරි. මම උදාහරණයක් විදිහට ගන්නම්. දැන් මගේ අතේ තියෙනවා වෝල්ට් 230ක විභවාන්තරයක්. 230යි වෝල්ට්. මට මම මෙතන ගන්න ප්‍රාථමික දංගරයේ පොටවල් ගණන 100ක් තියෙනවා කියලා. ඒත් එක්කම ද්විතීයික දංගරයේ පොටවල් ගණන මම ගන්න 20ක් තියෙනවා කියලා. ඒත් එක්කම මට දැන් v2 හොයා ගන්න ඕනකම තියෙනවා. දැන් මේකදී අපි දන්නවා. ඒකට මේක දැන් අවකර පරිණාමකයක්. නේද? හරි. දැන් අපි මේක ගාන හදලා බලද්දි මම v1 ආදේශ කරනවා 230යි වෝල්ට්. ඒත් එක්කම x1 100යි. ඒත් එක්කම මෙතන v2 අපි හොයාගන්න ඕන කෙනා x2 විදිහට මම ද්විතීයික දංගරයේ පොටවල් ගණන 20ක් ආදේශ කරනවා. හරි. එතකොට මට ගන්න පුළුවන් 230 මේ 20 මේ පැත්තට මම ගන්නවා බෙදීම 100 සමානයි v2. අපිට මේ විදිහට උත්තරය ගන්න පුළුවන්. එතකොට වෝල්ට් 46ක විභවාන්තරයක් තමයි අපිට මේ පැත්තට එන්නේ. දැක්කද? දැන් මෙතන මම ඉන්පුට් එක විදිහට වෝල්ට් 230ක් ඇඩ් කරුවා. ඒත් එක්කම මට අවුට්පුට් එක විදිහට වෝල්ට් 46ක විභවාන්තරයක් තමයි මේ පැත්තට ආවේ. එතකොට මේක තමයි අවකර පරිණාමකවලදී මේ අපි කතා කරන සම්පූර්ණ කොටස් ටික. මේක තමයි එතකොට මේන් තියරි එක වෙන්නේ අවකර පරිණාමකේ. මම ආයෙ කියන්නම් අවකර පරිණාමකයකින් කරන්නේ මොකක්ද? වැඩි විභවයක් අඩු විභවයක් දක්වා අඩු කරන එක තමයි අවකර පරිණාමකයෙන් කරන්නේ. ඊළඟට අපි කතා කරන අධිකර පරිණාමක ගැන. අධිකර පරිණාමකයක් කියලා කියන්නේ අඩු විභවාන්තරයක් වැඩි කරලා වැඩි විභවයක් දක්වා වර්ධනය කරලා දෙන්න පුළුවන් කෙනෙක්ට. එතකොට මම මේකෙත් කලින් වගේම ප්‍රාථමික දංග හැබැයි මේකෙදි ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදි කලින් එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ප්‍රාථමික දංගරයේ පොටවල් ගණන අඩුයි ද්විතීයික දංගරයේ පොටවල් ගණන මේකෙදි වැඩි වෙනවා. හරි. එතකොට මම මේක ඉන්පුට් කියලා සලකන්නම් සහ මේ අවුට්පුට් එක. ඒත් එක්කම මම මෙතන v1 එතකොට මෙයා x1 x2 සහ v2 කියලා මම ලියනවා. හරි. එතකොට මේකෙත් කලින් වගේමයි ප්‍රාථමික දංගරයේ විභවාන්තරය බෙදීම ප්‍රාථමික දංගරයේ පොටවල් ගණන සමාන වෙන්න ඕන ද්විතීයික දංගරයේ විභවාන්තරය බෙදීම ද්විතීයික දංගරයේ පොටවල් ගණනට. හරි. එතකොට මම මේ විදිහට මේ සමීකරණෙත් ලියන්නම් v1 බෙදීම x1 සමානයි v2 බෙදීම x2 කියලා. හරි. දැන් මම මේකට සපයන්නම් වෝල්ට් 12ක විභවාන්තරයක්.
ඒත් එක්ක මම මේකේ ප්‍රාථමික දඟලේ පොටවල් ගන්න ගන්නම්කෝ 10ක් කියලා. ඒත් එක්ක මෙයාගේ පොටවල් ගන්න මම ගන්නම් 50ක් කියලා. හරි. දැන් අපි බලමු V2 කොච්චරක් එයිද කියලා. ඒ කියන්නේ දැන් මම මෙතනද ඉන්පුට් කරුවේ වෝල්ට් 12ක විභවාන්තරයක්. අපි බලමු කොච්චර විභවාන්තරයක් අපිට මේකෙදි සපය ගන්න පුළුවන් වෙයිද කියලා. හරි. මම දැන් V1 වෙනුවට දානවා වෝල්ට් 12. පොටවල් ගන්න එයාගේ 10යි ප්‍රාථමික දඟලේ. ද්විතීයික දඟලේ එතකොට අපි ද්විතීයික දඟලේ විභවාන්තරය තමයි අපිට හොයා ගන්න ඕන V2 ව. එතකොට x2 විදිහට මම මෙතන 50ක් ඇඩ් කරනවා. එතකොට මේ 50 මේ පැත්තට එනවා ගුණ කිරීමක් විදිහට බෙදීම 10 සමානයි V2. එතකොට අපිට ගන්න පුළුවන් අපිට වෝල්ටීයතාවය එනවා විභවාන්තරය වෝල්ට් 60ක් කියලා. දැක්කද මම මෙතනින් ඇඩ් කරුවේ වෝල්ට් 12ක්. හැබැයි අපිට මෙතනදී V2 විදිහට වෝල්ට් 60ක විභවාන්තරයක් ලැබිලා තියෙනවා. එතකොට මේක තමයි අධිකර පරිණාමකයකදී සිද්ධ වෙන සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්නේ. ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ තවත් එක කොටසක් මේ විදිහට ඉවර වෙනවා. අපි තව කොටස් කිහිපයක් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.